ගොඩක් දෙනෙක් ආස නැති කෑමක් තමයි ඔන්න මං අද හදන්නේ. රාබු ටික චූටියට ග්‍රේට් කරලා ලුණු වතුරේ දාලා හූදගෙන අරගත්තා. අලත් පොඩි කෑලි වලට කපා ගත්තා. හාල් මැස්සොත් ගත්තා. ටිකක් වෙන්න තමයි හාල් මැස්සෝ ගත්තේ. බීලූණු, සුදු ලූණු, රම්පේ, කරපිංච තමයි මම ගත්තේ. මුලින්ම මැටි හට්ටියක් අරගෙන මම රාබු ටික දාගන්නවා. පොඩියට කපපු අල ටිකත් ඒකටම එකතු කරනවා. ඊට පස්සේ ඒකටම හාල් මැස්ස ටිකත් ඔක්කොම එකතු කරනවා. මේකටම මම කරපිංච කොළ ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ රම්පේ කෑල්ලකුත් දාගන්නවා. ඒකටම කහ ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ වතුර චුට්ටක් දාගන්නවා. මොකද රාබු වලින් වතුර උනන නිසා. ඊට පස්සේ ඇතිලිය ලිපේ තියලා පියනකින් වහන්න ඕනි. එතකොට අල ටික හොඳට තැම්බෙනවා. මේ හරියටම විනාඩි 10කට පස්සේ ඒ ඇරලා බලනකොට අල ටික හොඳට තැම්බිලා තිබ්බේ. මේ වෙලාවේදී මම උකු පොල් කිරි ටිකක් එකතු කරනවා. මේ වෙලාවේදී මම ඒකට ලුණු ටිකකුත් දාගත්තා. කිරි හොඳින් පැහුනට පස්සේ ඔයාලා මේක වෙනම භාජනයකට අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ භාජනයම ආයෙත් ලිපේ තියලා ඒකට මම තෙල් මීස හැඳි දෙකක් එකතු කරනවා. තෙල් ටික රත් වුණාට පස්සේ අබ ඇට ටිකක් එකතු කරනවා. අබ ටික පුපුරාගෙන එනකොට සුදු ලූණු, බීලූණු, කරපිංචා එකතු කරනවා. ඔයාලට මේ වෙලාවේදී තියෙනවා නම් වීලිච්ච මිරිස් උනත් දාන්න පුළුවන්. බත් එකකට බඳින්න වගේ නම් හොදි හොඳට හින්දාගෙන බත් එකට තියන්න. මේ ටික ඔක්කොම රන්වන් පාට වෙනකම්ම තෙලේ තෙම්පරාදු කරගන්න ඕනේ. මේ ගානට තෙම්පරාදු වීගෙන එනකොට මම උයපු රාබු ටික ඒකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. මම මේකට අල ටිකක් වැඩිපුර එකතු කරගත්තේ මගේ බබා අල කන්න හරි කැමති. ඒ නිසයි. ඔයාලට අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ හදපු රසම රස රාබු කරිය. ඔයාලත් හදලා රස කියන්න මට. රාබු කන්න අකමැති අයට මෙහෙම හදලා දෙන්න. හැමෝටම බුදු සරණයි. මගේ channel එක subscribe කරලා තියාගන්න.